අයිබෝන් අපි හැම වෙලාවෙම ඔබට මතක් කරනවා මේ රටේ නීතිය සහ සාමය සම්බන්ධ දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටින දූෂිතයන් සම්බන්ධව මේ දූෂිතයන්ව බැඳ දාන්න එහෙම නැත්නම් මේ දූෂිත දෙපාර්තමේන්තුව තුල ඉන්න ඉහළම නිලය පොලිස්පති දැනටත් ඉන්න දේශබන්දු දෙන්නක ඕන. මේ පුජ්‍යලයාව වැඩ තහනමකට ලක් කරලා මොහු නිලයෙන් පහ කරලා දාන්න වැඩ තහනම් නෙමේ මොහුට කරලා තියෙන්නේ වැඩ කිරීමේ බලයයි නවත්තලා තියෙන්නේ. හැබැයි ඔබ දන්නවා මේ වැඩ කිරීමේ බලය අධිකරණයේ නැවැත්තුවාට ඔහු තමයි තාමත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සියලුම අන දෙන සහ විශේෂ සිද්ධීන් සියල්ල පරිහරණය කරන්නේ. ඒ නිසාම තමයි අදටත් පොලිසිය දූෂිත තත්ත්වෙන්න පවතින්නේ. මේවා අපි විටින් විට කියනවා. ඒ වගේම සේනාධිනායක අනුර කුමාර දිසානායක අපේ ජනාධිපතිතුමාට විවිධ අවස්ථාවල කියලා තියෙනවා මම දන්නේ නැහැ ඇයි ඔහු මෙතරම් නිද්‍රාශීලීව සිටින්නේ කියලා. ඔහු ටිරාන් අලස්ට එරෙහිව කිසිම විදිහකින් අඩුමතරමේ බැල්මක්වත් දාන්නේ නැහැ. ඒ තරම්ම ඔහුට බය ඇයි කියන එක පිළිබඳව නම් ප්‍රශ්නාර්ථයක්. මේක මේ පක්ෂ ભેදයකින් තොරව කිව යුතු දෙයක්. අපි කිව්වා 5 දෙනෙක් සම්බන්ධව මේ 5 දෙනාව ඉතා ඉක්මනින් මේ දූරෙන් අයින් කරේ නැත්තම් අනිවාර්යයෙන්ම ඔබ දන්නවන නිවුස් එක මම මෙතන දාන එක බලන්න කවුද 5 දෙනා කියලා. මේ අයව මෙතනින් එළියට දැම්මේ නැත්තම් මේ මහා වෘක්ෂය මේ ජනතාවගේ ආදරයෙන් සහ ජනතාවගේ කැමැත්තෙන් දුන්නා වූ මේ මහා නුගගස අර කඳපණුව කාලා විනාශ කරලා දානවා. ඒක නිසා ඒ විනාශ වුණාට පස්සේ පිටතින් පැමිණෙන මහා බලවේග වලට මේ ගහට ඔරොත්තු දෙන්න බැරුව යනවා. කඳ ඇතුලේ අරටුව විනාශ වුණාට පස්සේ මේ ගහ කුඩා සුළඟකුණක් කඩා වැටෙන්නට තියෙන ඉඩකඩ වැඩි. මම මේ කියන දේවල් තේරුම් ගත්තොත් මේ රජය ඉදිරියට යයි. ඉතින් කරන්න දෙයක් නැහැනේ. අපිට කියන්න විතරනේ පුළුවන් නේද? ඒක නිසාම ජනතා අධිකරණය ඔබ තමයි තීරණය කරන්න ඕනේ. මේවා තවදුරටත් ජනතාවට දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම ඔබගේ මේවා ෂෙයා කරලා මේවා මතවාදයේ හරිගස්සලා ඔබගේ Facebook වල එහෙම නැත්නම් මේ තැන්වල ඔබ මේ මම කියන දේවට කැමති නම් මා කියන දේට ඔබත් එකගන මේවා ෂෙයා කරලා මේවා සමාජගත වෙනකොට තමයි මේ පුජ්‍යලයන්ට ජනාධිපතිතුමාට වුණත් මෙන්න මෙහෙම මතවාදයක් මෙතන හැදිලා තියෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් මේ පුජ්‍යලිය වෙනස් කරන්න ඕනේ කියන දේ ඔළුවට එන්නේ. ඒක නිසා ඒ දේ සිද්ධ කරන්න මම බය නැතුව ඔබට කියනවා වගේම ඔබට ඉදිරිපත් කරනවා වගේම ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ ඔබගේ ජොබ් එක එහෙම නැත්නම් ඔබගේ රාජකාරියත් ඒ විදිහට ෂෙයා කරලා ජනතා මේ ආණ්ඩුවේ මේ තියෙන අනුර කුමාර දිසානායක ආණ්ඩුවට පෙන්වන්න. රයිට්. අද දවසේ මේ මම ඔබට කිව්ව දේශබන්දු තෙන්නකෝන්ගේ හොඳම ගෝලයා මේ දෙහිවල OIC අනුරාධ හේරත් මාසෙකට ලක්ෂ 5 ගාණ ලබා ගනිමින් මේ ෂුගර් බීච් කියන හෝටලේ ෂුගර් බීච් කියන හෝටලේ මේ ෂුගර් බීච් එක කියලා කියන්නේ එතන තමයි ඔය මේ එක එක උත්සව Facebook සැනකෙලි අරවා මේවා ගොඩාක් තියෙන තැනනේ. ඔන්න මේ ෂුගර් බීච් එකේ තියෙන හෙරොයින් ටික, ගංජා ටික, කුඩු ටික, එතකොට අයිස් මත්ද්‍රව්‍ය ටික මේ හැමදේම කිසිම පාලනයකින් තොරව ඔවුන්ට අවශ්‍ය විදිහට කරගෙන යන්නට ඉඩ දීලා තියෙන්නේ මේ අනුරාධ හේරත්. ඒ සඳහා අනුරාධ හේරත් කප්පම් වශයෙන් මාසෙකට ලක්ෂ 5ක් ලැබෙනවා. ඉතින් එහාට උඩ වඩාත් ලැබෙනවා. රයිට්. එතකොට දැන් මේ මුදල අරගෙන මේ අනුරාධ හේරත් මේක සද්ද නොකර ඉන්නවා. ඇයි අනුරාධ හේරත් කියලා කියන්නේ දේශබන්දු තෙන්නකෝන් නැමැති දූෂිත ලංකාවේ පොලිස්පතිගේ හොඳම ගෝලයා. තවත් කතාවක් තියෙනවා මේ හා සම්බන්ධව. ඊට ඉස්සෙල්ලා මේක බලන්න. ඔන්න අද ඉඳලා මගේ channel එකට memberships ගන්න ඔයාලට පුළුවන්. super thanks කරන්න ඔබට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මේ memberships 3 ආකාරයයි. පළවෙනි එක supporter, දෙවෙනි එක super fan, තුන්වෙනි එක VIP. මේ කැමති ආකාරයකින් අපිට support එකක් දෙන්න. අපි යන මේ ගමනට අපිත් එක්ක අත්වල බඳ ගන්න. ගිහින් එන්නම් මම සාලි T facts and figures එක. ඒ ඔබ දැක්කේ අපිත් එක්ක එක්කව වෙන්න පුළුවන්. ඔබ පිටරටක නම් ඉන්න අපිත් එක්ක ජොයින් වෙන්න අපිට ආධාර කරන්න මේ වෙලාවේ අපිට අවශ්‍යයි අපේ channel එක පටන් ගන්න. ඒ සඳහා අවශ්‍ය කරන කැමරා උපකරණ මේ ආදී තොරතුරු ගොඩාක් තියෙනවා. තොරතුරු කියලා කියන්නේ බඩු බාහිර ආදී අපිට ලබා ගැනීම සඳහා ඒවට උදව් කරමින් පවතින සමහර අය ඉතින් බොහොම ස්තුතියි. ඒ වගේම ඔබටත් පුළුවන් උදව් කරන්න. ඒ වගේම පෞද්ගලිකව මට කතා කරන්න. ඊටත් අමතරව
ඔබ තාම subscribe කරලා නැත්නම් අන්න පල්ලෙහා තියෙන subscribe කරන්න පුළුවන්. ඒ බටන් එක තියෙන. එතන subscribe කරන්න. ඊට පස්සේ අපේ group එකට එක්කව වෙන්න පුළුවන්. group එකේ link එකක් පල්ලෙහා තියෙනවා. virtual parliament එකේ group මේ link එකක් තියෙනවා. මේවා බලන්න විශේෂයෙන්ම අපේ description එක බලලා එන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක අවසානයේදී. අපි කතා කරමු මේ අපි කතා කරමු හිටියේ මේ දූෂිත දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධව. එතකොට මේ දූෂිත දේශබන්දු තෙන්නකෝන් අර මම කිව්ව විදිහට මේ සෝල් මේ sugar beach එක කියලා කියන්නේ එකක්. මේ වෙන්නේ ගොඩාක් දේවල් රට පුරා සිද්ධ වෙනවා. මේවෙන් කප්පන් ලබා ගන්නවා මේ විදිහට සිද්ධ වෙනවා. තවත් කාරණාවක් තියෙනවා මේ දෙහිවල OIC ඇතුළු පිරිස සම්බන්ධව. ඔබට මතක ඇති මේ සෝල් බීච් හොටෙල් එක කියලා හොටෙල් එකක් තිබුණා මේ දෙහිවල. මේකේ අයිතිකාරයා ශිරාන් බාසික්. අපිට ශිරාන් බාසික් පිළිබඳ කියවීමක් නැහැ. ඔහු කුඩුකාරයෙක්ද මොකෙද්ද කියන එක අපිට වැදගත් නැහැ. එහෙම ඔහු කරපු වැරදිත් අපි මීට පෙර වීඩියෝ වල කරලා තියෙනවා. ඒවා ඔහුගේ ක්‍රියාවලිය සම්බන්ධව කතා කරන දේවල්. ඉතින් ඒක එතනින් ඉවරයි. අපි මේ කියලා කියන්නේ මේ සෝල් බීච් කියන්නේ එක හෝටලයක් විදිහට අරගෙන තමයි මේ කතාව කියන්නේ. එතකොට මේකට FR නඩුවක් යනවා. මොකද සෝල් බීච් එක කඩලා බිඳ දාලා අයින් කරන්නේ හිටපු හමුදාවේ සවේන්ද්‍ර සිල්ල මහත්තයාගේ එහෙම තියෙනවානේ පැරකුඩා කියලා හොටෙල් එක. එතකොට මේකට බිස්නස් නැති වෙනකොට සෝල් බීච් එක පොඩ්ඩක් උඩට එනකොට ටිරාන් අලස් ලව්ව තමයි මේ ගේම් එක ගස්සන්නේ. ඒක තමයි කටකෑවත් සත්‍ය ඇත්ත. එතකොට මේ ටිරාන් අලස්ලා එක්කහුව වෙලා මේ දේශබන්දු තෙන්නකෝන්ගේ කීමට මේක කඩනවා. මේක කඩන්නේ කී දෙනෙක් එක්කහුව වෙනවද? දෙවිවල OIC ඉන්නවා අර මම කියපු අනුරාධ හේරත්. ඊළඟට DIG මාරපන. ඊළඟට අනිත් එක්කන දෙහිදෙනිය මංගල දෙහිදෙනිය. එතකොට මේ කට්ටියම එක්කහුව වෙලා තමයි මේ ගේම් එක ගහන්නේ. අදටත් දැන් මේකට FR නඩුවක් යනවා. මේ FR නඩුව යනකොට මේ අය තාමත් ඒ පුටුවල ඉන්නේ. මොකද සෝල් බීච් එක ගලවනවා නම් සෝල් බීච් එක ගලවන්න කමක් නැහැ. සෝල් බීච් එක වැරදි විදියට හදලා තියෙන්නේ. එතකොට ඇයි නිහඬව හිටියේ මේ දුම්රිය දෙපාර්තමේන්තුව අයත් ඉඩම නම් ඒව ඇයි ඒගොල්ලෝ නිහඬව හිටියේ මේක හදනකම්? ඊළඟට මේ වෙළඳ සංරක්ෂණයට නම් අයිති ඇයි කට්ටිය නිහඬව ඉන්නේ? එතකොට මේ සෝල් බීච් එක විතරද උතන තියෙන්නේ? ඒ සෝල් බීච් එක හා සම්බන්ධව ගොඩාක් හොටෙල්ස් තියෙනවා. ඇයි මේ සෝල් බීච් එක විතරක් ගලවලා දාන්නේ? ඒක පෞද්ගලික පරිගැනීම. මම කතා කරන්නේ ඒකේ අයිතිකාරයාගේ පැටිකිරිය සම්බන්ධව නෙමෙයි. මේ වැරදි ක්‍රමවේදය තමන්ගේ හිතවතුන්ගේ දේවල් රැකගන්න හිතවත් නොවන පිරිසගේ දේවල් විනාශ කරනවා කියන තැන ඉඳලයි. ඒක වැරදි. ඒක රටේ නීතිය කියන්නේ ඒක නෙමෙයි. අපි බලාපොරොත්තු වෙනා වූ අර ලස්සන ශ්‍රී ලංකාව ඕක නෙමෙයි. පිටු රටක ඉන්නකොට තමයි අපි මේවා දකින්නේ. අපි මේවා අත්විඳිනකොට අපේ රටේ සිද්ධ වෙන ඒවා දැක්කම අපිට hina එනවා දුක හිතෙනවා. ඒ නිසා තමයි මේවා කියන්නේ. මේවා සාමාන්‍ය සිද්ධි කියලා හිතලා අපේ ලංකාවේ පුරුෂයන් මේවා සාමාන්‍ය සිද්ධි වෙන්න පුළුවන්. හැබැයි පිටු රට කෙනෙකුට මේවා සාමාන්‍ය සිද්ධි නෙමෙයි මේවා අපරාධ. එතකොට දැන් මේ කියන විදිහට දෙහිවල OIC අනුරාධ හේරතුයි DIG මාරපණයි ඊළඟට මංගල දිද්දෙනියයි දෙහිදෙනියයි මේ කට්ටිය තවම තමන්ගේ පුටුවල ඉන්නවා. මේ අයගේ වැඩ තහනම් වෙලා නැහැ. මෙයාලට FR එකක් තියෙන්නේ. එතකොට මේ නඩුව යනකොට මෙයාලට පුළුවන් සාක්ෂිකාරයන්ට එහෙම නැත්නම් මේ නඩුවේ විත්තිකාරයන්ට නඩුව සම්බන්ධ පුජ්‍යලයන්ට මේ සාක්ෂිකරුවන්ට හිංසා කරන්න පුළුවන්. එතකොට දැන් බන්ධනාගාරය සම්බන්ධව ජනාධිපතිතුමාගේ ප්‍රශ්නේදී ජනාධිපති පොදු සමාව යටතේදී ඒ කතා කරනකොට ඔය කියන බන්ධනාගාර තුෂාර ඇඹුල් දෙනියව తాවකාලිකව වැඩ තහනම් කරනවා. එහෙම කළා තමයි නඩුව අහන්නේ. මොකද ඒ හේතුව අරග හේතුව මේ සාක්ෂිකාරයන්ට බලපෑම් කරන්න පුළුවන්. එහෙමනම් ඇයි මේ සෝල් බීච් එකේ මේ තියෙන නඩුවට ඇයි මොහුගේ වැඩ තහනම් කරන්න බැරි හෝ මේ කට්ටිය එතනින් ට්‍රාන්ස්ෆර් කරන්න බැරි? මේ තුන් දෙනාව. එහෙම කරලා පුළුවන් මේ නඩුව අහන්න. ඒක කරන්නේ නැත්තේ මේ ටිරාන් අලස්ගේ ගෝලියෝ හින්දා. ටිරාන් අලස් සහ දේශබන්දුගේ ගෝලියෝ හින්දා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ඇයි බැරි මේ ටිරාන් අලස් ඇතුළු මේ ගෝලයන්ට විරුද්ධව අඩුම තරමේ බැල්මකින්වත් බලන්න. එතරම්ම තියෙන බය මොකද්ද? දැන් කටින් කොඩින් අපිට එන විදිහට නම් ඔබ අනුර කුමාර දිසානායකගේ ඔය කියන LTT එකත් එක්ක සම්බන්ධයේ තියෙන සම්බන්ධතාව සම්බන්ධව ටිරාන් අලස් දන්නවා. දැනගෙන ඒ ටිරාන් අලස්ට ඒක ඒ බයට ඒවා එළියට දායි කියන බයට තමයි මේ කිසිම ඇලවල්මක් නැතුව ඉන්නේ. අපිට ඒවා විශ්වාස කරන්න වෙනවා මේ යන විදිහට. එහෙම නැත්තම් ටිරාන් අලස්ව අත්අඩංගුවට නම් පෙන්නන්න කොහොමද තරම් තියෙනවද අත්අඩංගුවට ගන්න කාරණා. නඩු කීයක් තියෙනවද? ඒවා අපි එක එක කියලා තියෙනවනේ.
ඔය දේශබන්දු දෙන්නක ඕන පොලිස්පති ධූරයෙන් අයින් කරගන්න බැරියයි. ඇයි මේ නිද්‍රාශීලී පිළිවෙත බොරුවට නිකන් මේවා දාලා මේ පාර්ලිමේන්තුවේ කමිටුපත් කරගෙන ඒවා විකාරනේ බොරුනේ පචනේ. ඒක නිසා දැන් ජනාධිපතිතුමනි මිනිස්සු ආදරය කරන කාලය අර කිව්වා වගේ මේ දැන් සමන් මට්ටමේ නෙමෙයි යන්නේ පොඩ්ඩක් ඊතලේ පල්ලෙහාට වැටලා තියෙන්නේ. ඕක වුණොත් එහෙම ඊළඟට රජ වෙන්නේ අර මෙතෙක්කල් මේ රට පාලනය කරපු කාලකන්ණි පිරිස. ඒක නිසා දැන් ජනතාවගේ අභිමාර්ථයන් ඉෂ්ට කරන්නට නම් ජනාධිපතිතුමා ඔබතුමාට පොඩ්ඩක් නැගිටින්න වෙනවා. නැගිටලා මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න. අධිකරණ අමාත්‍යතුමාට කියලා වැඩක් නැහැ. අර මම හැම වෙලාවම කියනවා වගේ වැටත් ගොයමත් ගොයම කාන වැටත් නියරත් ගොයම කානම් කාට කියන්දෝ මේ අවනඩු. ගිලෙන්න මම සාලිට. The best voice with every fact in Sri Lanka's eyes. The nation's guy with the vision news. We are the best, the first, and now with the lead.